නව පාප්වරයා පත්වෙයි සියල්ලොල්වර සන්දෙයි ලංකාවේ ජනතාවද දැඩි අවධානයෙන් මෙන්න සම්පූර්ණ විස්තරය. බිලියන 1.4ක් වූ ලෝපුරා කතෝලික ප්‍රජාවගේ නවනායකයා මීට සුළු වේලාවකට පෙර වතිකානයේ සිස්ටීන් දෙව්මෙදුරේදී තෝරාපත් කරගෙන තිබෙනවා. එය සංකේතවත් කරමින් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දුම් කවුළුවෙන් සුදු දුමාරයක් පිට වුණා. ඒ අනුව නව පාප් වහන්සේ ඉදිරිපැයේදී ශාන්ත පීතර චතුරාශ්‍රයට ඉහළින් ඇති සඳුළු තලයේ පෙනී සිටිනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දුම් කවුළුවෙන් සුදු දුමාරයක් පිටවීමත් සමගම ශාන්ත පීතර චතුරාශ්‍රයේ රැඳී සිටින ජනතාවද ඊට සතුට පළ කරන අයුරුද එම වාර්තාවන්හි දැක්වෙනවා. මෙහිදී 133ක් පාප්වරු අතරින් මේ මොහොතේ පාප්වරයෙකු සුදුකම් ලබා ඇති අතර ඒ අතරට තේරීපත්ව ඇත්තේ ලංකාවේ කාදිනල් රංජිත් මැතිතුමන් බවට බොහෝ දෙනා ප්‍රකාශ කරනවා. ක්‍රිස්තියානි මැතිමතුන්ගේ පාප්වරයා ශ්‍රී ලංකාවේ කාදිනල් රංජිත් බව කියන ප්‍රකාශය සත්‍ය නම් ඔබේ අදහසත් ඒ පිළිබඳව ඉදිරිපත් කරගෙන යන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම් ඔබට සුබ රාත්‍රියක්.